හරි මේ අපි මේ වීඩියෝෙන් කියලා දෙන්නේ ඔයගොල්ලෝ Gemini පාවිච්චි කරන්න ඉන්නවා නම් තියෙන useful features ටික. හරි අපි යමු වීඩියෝ. හරි දැන් ඔයගොල්ලෝ මුලින්ම Gemini පින් කරලා නැත්නම් Google Chrome එකට ගිහිල්ලා මෙතන search කරගන්න gemini.com කියලා. දැන් ඔය පේනවාද load වෙනවනේ. load වෙන ටික වෙලාවක් තියන්න. මේ වෙලාවේ වහිනවා පොඩ්ඩක් වැස්ස අඩු වෙනවා විතරයි. දැන් මේ Gemini මට හිතෙන්නේ මොකක් හරි අවුලක් එක අකුරක් එහෙම මේ වෙලා. එහෙම ගාලා හරියන්නේ නැහැ වගේ. අපි ගහමු කෙලින්ම Gemini කියලා. ගහපු ගමන් මේ Google gemini.google.com ගාගෙන URL එක මෙච්චර වැරදිලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕන නම් මේකේ පැකේජස් උත් තියෙනවා ගන්න. මම Pro අපි Pro අරන් තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන මෝඩ් කිහිපයක්ම තියෙනවා. එකක් create image. දැන් මේ මෙතනින් ඔයගොල්ලෝ කැමති මෝඩ් එක තෝරගෙන නැත්තම් එතන එකක්වත් නෙවෙයි න ะ මොන හරි තෝරගෙන ඔයගොල්ලන්ට කියන්නේ කර එකක්. උදාහරණයකට මම කියන්නම් අහසේ මල් පිපෙන ෆොටෝ එකක් දාන්න. අහසේ මල්ලට එන ෆොටෝ මල් පෙන්නන ෆොටෝ එකක් හදන්න. මොන ෂෙනින් කරගෙනවා. ඕගොල්ලෝ මෙතන මෝඩුත් තුනක් තියෙනවා. එකක් ෆාස්ට්. මේක තමයි වැඩි මේක තමයි මේක ඉච්චර දැන් මේ ටක් ගාලා කරන්න මේක දාලා තියෙන්නේ. තින්කින් මේක නම් ටිකක් හිතලා බලලා කරන එකක්. මේක ප්‍රෝ. මේක මේක ලිමිට් ගොඩක්. මම ඔන්න කිව්වා අහස ගහව මල් වගේ තියෙන ෆොටෝ එකක් හදන්න කියලා. ඔන්න දැන් ඒක හදලා. පේනවනේ? හරි. දැන් අපි බලමු new chat එකක් open කරගෙන Gemini ට canvas එකක් ලියන්න කියලා. මං කියනවා බස් ගේම් එකක් හදන්න කියලා බලන්න. මෙතනට ඕගොල්ලන්ට description games ඕන දෙයක් හදාගන්න පුළුවන්. ගානේ වෙබ්සයිට් එකක් පුළුවන්. ඔන්න එයා හදනවා දැන් මෙතන මේගොල්ලෝ එයා කෝඩ් එක ලියනවා. ඔයාලට පේනනේ මේ කෝඩ් එක තව ලෝඩ් වෙනවා. ඔයාලා මේ ඩෙස්ක්ටොප් එකේ කරන්නේ මෙතන ප්‍රීවියු දාගන්න. මේ පේනවා පොඩි වෙනවා. තව මේක හදනවා. මේක මේ සරලයි කියලා කියන්නේ. ඔයගොල්ලෝ මෙතන Gemini කෝඩ් එහෙම ලියන්න. කෝඩින් වලට ආසයි. කෝඩින් තමයි මෙතන පාවිච්චි වෙන්නේ. ඒක එච්චර ලොකු තාක්ෂණයක් ගන්නත් බෑ. හරි. අපි ප්‍රීවියු දෙමු. ඔන්න. ප්‍රීවියු යනවා. තව මේක හිතනවා. මේ show thinking කියන එකේ තේරුම තමයි මම තව Gemini හිතනවා. ඒකේ තේරුම මම තව හිතනවා කියන එක. හිතලා හදන ගමන් ඉන්නේ. ඒකයි මේ පැත්ත මේ ලෝඩ් වෙන්නේ නැත්තේ. හරි. එයා ටික වෙලාවක් ගනි. එයා මහන්සියලා මේ ටිකක් හොඳ එකක් හදන්න. අපි එයාට විනාඩියක් දෙකක් ගත වෙනවා. දැන් එයා කරන වැඩ අපිට බලන්න පුළුවන්. හරි. මං චුට්ටක් ස්පීඩ් කරගන්නම්කෝ. මෙයා මේ විදිහට ප්‍රීමියම් බස් එකක් හදන්නේ. ඒක නම් මට ටිකක් වෙලා බලන් ඉන්න බෑ. ඒක හදන්න දාලා අපි යන් ඉතුරු සීන් එකට. tools වලට ගිහිල්ලා අපි බලමු deep research. මෙතනින් ඕගොල්ලන්ට තෝරන්න පුළුවන් Google එකේ search කරන්න ඕන. නැත්නම් තමන්ගේ Gmail එකේ search කරන්න ඕන. මම දැන් කියනවා මගේ analyze mail කියලා. analyze මේක Google my mail. එයා ඔන්න දැන් අපේ මේල් එක ඇනලයිස් කරනවා.
දැන් අපිට ආවිලා තියෙන මැසේජ් එහෙම කියවනවා මේ Gmail වලට. මේක Gemini Pro users වලට විතරයි තියෙන්නේ. ඕන් එයා ඒක සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් කරා. අපි දැන් බලමු tools වල guide and learning. මේක තියෙන ඉගෙන ගන්නට. මේක දාලා උගෙනගෙන ප්‍රශ්න ඕන එකක් අහන්න පුළුවන්. ඊළඟට මේක තමයි create music. මේකෙන් වට ඕන සින්දුවක් හදන්න පුළුවන්. තප්පර 30යි හැබැයි දෙන්නේ. මේක තමයි create image. මේක හම්බෙන්නේ Google AI Plus ගන්න අයට දවසට 2ක් හදන්න පුළුවන්. Google AI Pro ගන්න අයට දවසට 3ක් පුළුවන්. Google AI Ultra ගන්න අයට දවසට 5ක් පුළුවන්. ඉතින් හදන්න පුළුවන් තප්පර 8 වීඩියෝ. හරි. අපි දැන් බස් ගේම් එකක් හදන්න කිව්වනේ. ඊයා කොච්චර හිතනවද කියනොත් තවත් හදනවා. පෙලක් ගන්න ඕන දැන් Gemini පෙන්නන්න බැරුව ඉතින් පරක්කු කරේ. පරක්කු වෙනින්. හරි. අපි දැන් Gemini ගේ ඔයා දන්නවද මෙන්න මේ අපේ ප්‍රොෆයිල් පික්චර් මේ ඉරිතු නොබලා settings and help වලට ගිහිල්ලා import memory to Gemini වලට ගිහිල්ලා මෙතනට අපි අපේ විස්තර ඔක්කොම ටික දාලා add memory කියන එක දුන්නාට පස්සේ අපි ප්‍රශ්න අහද්දී අපේ බඩු ගැන තේරුම් අරගෙන එහෙම කරනවා. අපිට මෙයාගේ මතකෙට අපේ විස්තර දාන්නත් පුළුවන්. අනිත් එක තමයි schedule action. මේකට කියලා link හදාගන්න මේ මොනවද note book හදාගන්න මේ වගේ වැඩ පුළුවන්. ඒ වගේ වැඩ වලට සුපිරි එක්ස්පර්ට් මෙයා. හරි මං කලින් වීඩියෝ එකක් හදලා තිබ්බ ගේම් හදන්නේ කොහොමද කියලා ඒ Gemini එක. හරි. අපි අලුත් දැන් මේක ඔයගොල්ලෝ ගාව මැෂින් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕන නම් මේ කාස්ට් වලට ගිහිල්ලා ඉන්ස්ටෝල් Gemini කියලා එකේ ඒක දෙලා මෙහෙම ඉන්ස්ටෝල් කරන්න තියෙන මම මේක ඉන්ස්ටෝල් කරන් තියෙනවා. හරි. අපේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් කියන්නේ subscribe කරලා like කරලා share කරන්න. නම් අපි අදට ඉවරයි.